ගිහින් ඇරලා යන්න. මමයි ඔයත් එක්කන් ගෙදර යන්නේ. මම තනියම ගෙදර යන්න. පුතේ පොඩක් ඉන්නකෝ. ඇයි ආන්ටි? කොහෙද මේ යන්නේ පුතේ? මම ගෙදර යන්නේ ආන්ටි. පුතේ ඔයා අපිත් එක්ක යමු. මම ඔයා ගෙදර ගිහින් ඇරලා යන්න. මමයි ඔයත් එක්කන් ගෙදර යන්නේ. මම තනියම ගෙදර යන්න. ඔයා පයින් ගියත් කකුල් රිදෙනවනේ පුතේ. අපි ඔයා ගෙදරට ගිහින් ඇරලා යන්නම්. නෑ ආන්ටි මම පයින් යන්නම්. මගේ කකුල් දෙක රිදෙන්නේ නෑ. පුතේ ඔයාලා එක්කරන් යන්න කියලා ඔයාගේ අප්පච්චි කිව්වේ අපිට. අප්පච්චි මට එහෙම කතාවක් කිව්වේ නෑනේ. පුතේ ඔයාගේ අප්පච්චිට අමතක වෙන්න ඇති ඔයාට කියන්න. ඒ වුණාට මම ඔයාලව වඳුරන්නේ නෑනේ. මම කවදාවත් ඔයාලව දැකලත් නෑනේ. පුතේ මම ඔයාගේ අප්පච්චිගේ යාළුවෙක්. අප්පච්චිත් එක්ක එකට වැඩ කරන්නේ. ඔයාලා එහෙම කිව්වට මම ඔයාලව වඳුරන්නේ නෑනේ. පුතේ අපි කියන දේ අහන්න. ඔයාගේ අම්මා ස්පිතාලට අරන් ගිහිල්ලා. ඔයා ස්පිතාලට අරන් යන්න අපි ආවේ. අම්මා ස්පිරිතාලේ යනවා නම් අප්පච්චි මැඩම්ට කෝල් කරලා කියනවානේ. පුතේ අප්පච්චිට හදිස්සියට කෝල් කරන්න අමතක වෙන්නේ නැති. ඔයා එන්න අපිත් එක්ක යන්න. නෑ මම එන්නේ ඔයාලත් එක්ක යන්න. ඔයා කැමති ඕනම දෙයක් අපි කඩෙන් අරන් දෙන්නම්. ඔයා එන්නකෝ අපිත් එක්ක යන්න. මට මොකුත් ඕනේ නෑ. පුතේ ඔයා අපිත් එක්ක යන්න આવත් අපි ලස්සන සෙල්ලම් බඩු ඔයාට අරන් දෙනවා. ඔයාලයි මට කරදර කරන්නේ. මට ඔය මොකුත් එපා. ඇවිත් මේ වීල් එකෙන් වාඩි වෙන්න. නැත්තම් බලෙන් හරි අරන් යනවා. එහෙම කොහොමද මාව අරන් යන්නේ? මම කෑ ගහනවා. මේ දරුවෝ අපි කියන දේ අහන්නේ නෑනේ. ඔයාලා හොඳ මිනිස්සු කියලා මං කතා කරේ. නැත්තම් මං කතා කරන්නේ නෑ. මොකද උනේ සර්? කොහොමද අපේ ළමයා? very good. ඔයා නියමිත ළමයා ට්‍රේනින් කරලා තියෙනවා. thank you sir. සර් ඔයා මේ කට්ටියව දන්නවද? ඔව් පුතේ. මේ ඉන්නේ මම වගේම ගුරුවරු දෙන්නේ. නෑ සර් මෙයාලා හොඳ අය නෙමේ. නෑ පුතේ. මේ ඉන්නේ ගුරුවරු දෙන්නේ. අපේ කලාප කාර්යාලයෙන් ආවේ. එහෙනම් ඇයි සර් මෙයාලා මේ විදිහට මගෙත් එක්ක හැසිරුනේ? පුතේ අපි මේකෙන් බලාපොරොත්තුනේ අපේ පාසලේ කිසිම දරුවෙක් කිසිම කෙනෙකුට රැවටෙන්නේ නැතුව ආරක්ෂා කරගන්න. ඒක නම් ගොඩක් හොඳයි සර්. ඔයා පුතේ පාසලෙම උගන්වපු දේ ඒ විදිහටම පිළිපැද්දා. අපේ සර් කියලා දුන්න විදිහට මං හොඳට හිතලා ගත්තා. හරි පුතේ. දැන් ඔයා ගෙදර යන්න. ඔයා එනකන් ගෙදර කට්ටිය බලාගෙන ඇති. හරි සර් මම යන්නම්. සර්. ආ සර්නේ පුතේ. හොඳ බුද්ධිමත් දරුවෙක් නේද? මැඩම් අපේ පාසලේ හැම දරුවෙක්ම මේ විදිහ තමයි. ගොඩක් හොඳට ළමයාව පුහුණු කරලා තියෙනවා. අපේ රටේ හැම දරුවෙක්ම ওই විදිහට පුහුණු කරන්න ඕන. අනිවාර්යෙන්ම මේ දේ කරන්න පුළුවන් සර්. අපි දැන් යන්නම්. අපිට තව පාසල් කිහිපයකට යන්න තියෙනවා සර්. හොඳයි සර්.